හලෝ යාළුවනේ, කොහොමද ඔයාලට Choice of Fish මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම ඔයාලට එක්කම විදා ගන්න හදන්නේ නුවරේ ඉඳන් නුවර එළියට ගියපු ගමනක් ගැන. ඉතින් බලමුකෝ මගේ ගමන කොහොමද කියලා. නුවර එළියට මොකක් හරි ගමනක් යනවා නම් අපිට මතක් වෙන්නේ ලස්සන කඳු, දියැල්, මල් වතු, තේ වතු මැදින් පිරිච්ච ලස්සන සුන්දර පරිසරයක්. එහෙත් බලන්නකෝ ඉස්සර වගේද දැන් නුවර එළියට යන මාර්ගය කියලා. එදස් 35 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මුළු ලංකාවටම බලපාපු අයහපත් කාලෙකුනේ. ඒ කියන්නේ ටික කුණාටුව හින්දා ගොඩක් තැන් ආයෙ ගිහිල්ලා තිබුණා. බලන්නකෝ ඒ දර්ශන. ලෝකේ පුරා විහිදලා ඉන්න දෙස්විද සංචාරකයන්ගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන ප්‍රදේශයක් තමයි නුවර එළිය කියන්නේ. ඉතින් මේ පරිසරයේ සිදුවලා තියෙන වෙනස් වීම් එක්කන් මට දැනෙන දේ තමයි සංචාරක කර්මාන්තයේ පොඩි අඩුවක් මේ ප්‍රදේශයේ දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් අපි නුවර එළිය යන්නේ අපේ පවුලේ කට්ටිය, ඒ වගේම ගොඩක් විවේකීව ගත කරන්නනේ. එහෙත් මට නම් යන්න ඕනේ මගේ රාජකාරී වැඩකට. ඉතින් ඒ හින්දා මම මේ ගමනට බස් එක තමයි තෝරගත්තේ. මේ පේනවා නේද තිට්ටා කුණාටුවේ බලපෑම කොහොමද කියලා. ලංකාවේ මිනිස්සු කියන්නේ මොන අභියෝගය ආවත් එක මොහොතින් ආපහු නැගී සිටින ජාතියක්. ඉතින් මෙච්චර විනාශයක් වෙලත් මට දකින්නට ලැබුණේ මිනිස්සු අලුතෙන් තමන්ගේ වැඩ කටයුතු වෙනදටත් වඩා හොඳින් ආරම්භ කරලා තියෙන විදිහ. මම මගේ ගමන පටන් ගත්තේ කුරුණෑගලින්. මොකද මගේ ගෙවල තියෙන කුරුණෑගලනේ. ඉතින් මේ ගමන අවසන් වෙන්නේ දියතලාවෙන්. කුරුණෑගලින් නම් දියතලාවට යන ගමන දේශගුණය වෙනස් වෙන විදිහ කොහොමද කියලා හිතා ගන්නත් මට අමාරුයි. ඒක ජීවිතේ ලැබුණු හොඳ අත්දැකීමක්. පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරමු නිසාම මට මේ දේශගුණික වෙනස් වීම හොඳින්ම දැනුණා. මොකද අපි අපේ පෞද්ගලික වාහනයක යනවා නම් AC එකක් යට අපිට අවශ්‍ය විදිහට යන්න පුළුවන්. ඒත් පොදු ප්‍රවාහන සේවයේ හැම යන්න බෑනේ. ඉතින් ඒ නිසා මට මේ දේශගුණික වෙනස් වීම කියන්නේ හොඳින්ම දැනුණා. ඉතින් නුවර එළිය යන්න හිතාගෙන ඉන්නවා නම් අයිස් කැප් එකක්, ඒ වගේම ජර්සි එකක් අමතක කරලා යන්න එපා.
හරිම ලස්සනයි නේද යාළුවනේ? බලන්නකො මේ තේ වතු. මේ තමා ලබු කැලේ තේ වතුයාය. ලංකාවේ තේ පරීක්ෂණාගාරය තියෙන්නේ ලබු කැලේනේ. ඉතින් මහනුවර ඉඳන් නුවරඑළියට යන ගමන අතරතුරදී පාර අයිනෙන්ම මේ තේ පරීක්ෂණාගාරයත් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ලොකු කාලයක් ගත කරාට පස්සේ මට නුවරඑළිය ටවුන් එකට එන්න පුළුවන් වුණා. බලන්නකො නුවරඑළිය කොච්චර ලස්සනද කියලා. හැබැයි මේ නුවරඑළිය ටවුන් එක නම් විදේශිකයන් විශාල ප්‍රමාණයක් මට දැක බලා ගන්න ලැබුණා. මේ තමයි නුවරඑළිය සබල් කන්ට්‍රි. මේ ගමන ඇතුලේ එක එක විදිහේ ලස්සන පාටවර්ග වල මල් දැක්කා වගේම තවත් විශේෂ සිදුවීමක් තිබුණා. ඒ තමා මට මෙයාලව අතින් අල්ලලා මෙයාලව හොඳින් බලන්න පුළුවන්. මෙයාලා පෝනියෝ නම් නෙමෙයි, මෙයාලා ඇත්තම අශ්වය. මෙයාලව ගෙනලා තියෙන පාකිස්තානයෙන්.
ටිකක් තරහ වෙලාද කොහෙද හිටියේ. කොච්චර කතා කරත් හැල්ලා බැලුවම නැහැනේ. මේ සුන්දර අත්දැකීමෙත්කං දවස් කිහිපයක් ගත කරලා මට ආපහු ගෙදර යන්න අවස්ථාව ලැබුණා. ලංකාව පුරා අපි එක විදිහේ කෑම කද්දී අපි ගොඩක් වෙලාවට කෑමට එකතු කරගන්න ලීස්, කැරට්, ගෝවා ඒ වගේ විශේෂ කෑම ගොඩක් හදන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. බලන්නකෝ මේ අතර තුරේදී අපිට දකින්න හම්බ වෙනවා ගාබින් කොහොමද කියලා. මේ තමයි අපි නුවරඑළියට ආවොත් යන්න අමතක නොකරනම තැන. ඒ තමයි ගෙගරි වැව. බලන්නකෝ ගෙගරි වැව පාක් එක මොන වගේද කියලා. මට මේ සුන්දර දේවල් දකින්න හිතෙන අපරාධේ මට පෞද්ගලික වාහනයක ආවනම් ඒ තැන් වලින් බහලා මේකටත් වඩා හොඳින් සුන්දරත්වය විඳින්න තිබ්බා කියලා.